ඔයාලා දන්සල් වලට යනව නේද? දන්සල් අඳින්න යනව නේද? මේ දැන් දූල පුතාලා ඉන්නේ මම වැඩිපුර මේ කතාව කියන්නේ. දන්සල් අඳින්න යනවනේ. දන්සල් අඳින්න ගියන් පස්සේ දන්සලෙන් කෑවෙන් පස්සේ අවසානයේ මොකද අපි කරන්නේ? අවසානයේ මොකද කරන්නේ? ඈ? ඇවුනේ? පින් දෙනවා. සංවිධායක මණ්ඩලයට පින් දෙනවා. එතකොට ඔයාලා දන්නවද දවස් 365 මෙතන දන්සලක් තියෙනවා. මොකක්ද ඒක? කොහෙද තියන්නේ ඒක? දවස් 365 මෙතන දන්සලක් තියෙනවා. කොහෙද ඒක තියන්නේ? අනුරාධපුරේ. කොහෙද? කොහෙද තියන්නේ? දෙයිහා මුදුරනේ ඒක තියන්නේ ගෙදර. මගේ රත්තරන් අම්මා උයන්නේ. මගේ රත්තරන් තාත්තා සල්ලි ගෙනල්ලා දෙන්නේ. ඇයි වැරදිද? වැරදිද? මගේ බුදු අම්මා උයන්නේ ඒකේ. අර මට තියෙන ප්‍රශ්න මොකුත් නෙමෙයි. අවුරුද්දට පාරක් වෙසක් එකට හරි පොසොන් එකට හරි ගිහලා දන්සලෙන් කාලා සංවිධායක මණ්ඩලයට පින් දීපු අපි කවද්ද කියන්න මගේ රත්තරන් අම්මේ අප්පච්චි මගේ බුදු අම්මට අප්පච්චිට පින් දුන්නේ. එක වේලක් කාලා පින් දුන්නද අපි? දීලා තියනවද? උදේ 5ට නැගිටලා උදේ 4ට නැගිලා මගේ රත්තරන් අප්පච්චි යනවා වැඩට. මේ ගිනි කාස්ට් එක අපිට ඉන්න පුළුවන්ද? හැබැයි මගේ බුදු අප්පච්චි කියලා වැඩ කළා අතපය කරකට වලින් හදාගෙන කකුල් තුවාල කරගෙන ඔළුවේ සමාඩ පොළු කෑලි වැදිලත් ඇති. ඇවිල්ලා දෙන්නේ තමන්ම තෙල් ටික ගා ගන්නවා. ගාගෙන ඒ සොච්චප්පටි අම්මට දුන්නේ පස්සේ අම්මේක ලස්සනට බැලන්ස් කළා. මං කැමති හැමදේම මට දීලා. අනේ දෙයි හාමුදුරුවෝ කන්න බොන්න දුන්නනේ. නේ අපි කවද්ද මගේ අම්මේ රැයට නිදා කරනකොට කකුල් දෙක අල්ලලා පින්සින් වෙන්නා කියලා කිව්වේ. බට්ටේ ණය කිව්වේ කවද්ද? අපේ දරුවන්ට ඕක කියන කටේ මොකුත් මොනාරි එනවද? කිව්වයි කියලා. ඕක ලැජ්ජාවක්ද? ලැජ්ජාවක්ද? දැන් සමහරක් අම්මලා අප්පච්චිලා මෙතන නැති. දැන් ඔයාලා නැවත හැරුණොත් ඔයාලට පුළුවන් අම්මට අප්පච්චිලා පින් දෙන්න. දැන් අම්මා අප්පච්චි ඉන්නවද? අපිට වැරදුන්නේ නැද්ද එතන? අර අවුරුද්දට පාරක් වන්දන දන්සලට ගිහිල්ලා ස්තුතියි කියනවා. අනේ මගේ අප්පච්චිට කිව්වනම් පින් සිද්ධ වෙච්චාවේ කියලා. ඒ තාත්තට කොයිතරම්නම් සතුටක් එයිද? අපි මොකද්ද කරන්නේ? කෑම කරගෙන තාත්තට ඇහිගෙන මේ මගුල අද දැන් කන්න තියෙන මේකද කියලා විසිකන්නවා. හිතා ගන්න මගේ රත්තරන් පැටවුනේ මෙන්න මේක. ඔයාලා මේ කෑම එක කනකොට දවල් බැලමෙන අම්මට අප්පච්චිට බැලමෙන කන නැති. හැබැයි අර සයිට් එකේ වැඩ කරන, වැඩපලේ වැඩ කරන රත්තරන් බුදු අප්පච්චි ගලිය කොන්ක්‍රීට් කෑල්ලක් අදලා මැරිලා tie වෙලාවේ. අයි හැරෙන්න බෑ. ඔයාලා අම්මට බැලමෙන කෑම ප්ලේට් එක අතට ගන්නකොට අම්ම ඔයාලට උපනා දේවල් කියන නැවත කඩේට යාවි. ඒ යන ගමන් ටිපර් එකකට යට වෙලා ඔළුව මැදින් ගිහිල්ලා ඇති. අපිට නැවත ඒ අවස්ථාව වෙනවද? මං අදටත් දුක් වෙනවා මගේ රත්තරන් අම්මේ අප්පච්චි මම ජීවිතේ විඳවන අවස්ථාවක් තියෙනවා. ඒ දවස්වල අපේ අම්මා අලු කෙහෙල් හදනවා. මං පුංචි කාලේ. මට හරි තරහයි මං හිතින් හරියට බයිනවා අපේ අම්මට. මං හැබැයි පහුගිය දවස්වල මගේ අම්මගෙන් මේක ඇහුවා. ඇයි අම්මේ දවස්වල දවස් 3න් 4න් අලු කෙහෙල් හදන්නේ කියලා. අනේ දුන්නේ එක මේක උත්තරේ මොකක්ද දන්නවද? පුතේ ඒ ලෙවලුව ගෙනාන් පස්සේ ලෙවලු දෙකක් හදන්න පුළුවන් කියලා කියනවා. මදේ කිරණ හදලා පොත්ත පෙළට හදනවා කිව්වා. ඇයි දෙයි හාමුදුරනේ මදේ දාම මගේ අම්මේ කකුල් දෙක අල්ලලා වැදින්න බැරුණේ. මං අදටත් විඳවනවා අම්මේකට. ඒ නිසා මගේ රත්තරන් පැටවුන්ට දෙයක් කියන්නම් පුතේ නැවත ඔයාලට chance එක එන්නේ නැහැ. ඒ නිසා කරුණා කළා. පුතේ ඉඳලා කෑවෙන් පස්සේ රැට ගිහිල්ලා අරන්ද ගාවට ගිහලා කකුල් දෙක අල්ලලා වැදලා කියන්න මගේ රත්තරන් බුදු අප්පච්චි මගේ තාත්තේ අද ඔයාලට පින් සිද්ධ වෙන මම වේල් 3ක් කෑවා. ඒක ආපු වත් ඇටයක් ගානේ මගේ රත්තරන් අප්පච්චිට පින් සිද්ධ වෙච්චාවේ කියන්නේ. අම්මට ගිහලා කියන්න මගේ රත්තරන් අම්මා ඔයා හින්දා මං කෑවා. අද මං ජීවත් වුණා ඔයාලට පින් සිද්ධ වෙන්න. ඒ නිසා අනේ බුදු අම්මේ බුදුන් දැක නිවන් දකින්න මේ පින හේතු වාසනා වේවා කියලා ජීවිතේ කියන්න. තේරුණානේ? මට ඔය පණිවිඩය දෙන්න ඕනේ ඔයාලට. සමග රත්තරන් පැටවුන්ට ආයිත් අවස්ථාවක් එන එකක් නෑ හොඳද? ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා පිළිදුනාටම අනන්ත සංසාරේ පටා මේ මොහොත වෙනකම් මා කලාව යම් පිනක් වේද ඒ සියලුම පින් ඔයාලට අනුමෝදන් වෙන්න කියලා. ඒ වගේම තමයි අපි කලාව යම් පිනක් වේද ඒ සියලුම පින් අපේ හාමුදුරන් වහන්සේට අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රත්නත්‍රි පිටේ පුසන්න පරිස්සමින් කියලා එන්න.